ඊළඟට කියනවා නේද පුතේ වෙසක් පහන කියලා කෙටි කතාවක්. වෙසක් පහන. හරි චෝටි කතාවක්. ගෙදරක ඉන්නවා මේ ලංකාවේ කෙටි කතාවක්. ගෙදරක ඉන්නවා පුතේ මල්ලි කෙනෙකුයි නංගි කෙනෙකුයි අයියා බබෙකුයි. අයියට වයස 14ක් විතර වූ 9 වසරේ වගේ කි. මේ මල්ලි නංගි එක ළඟ වයසේ නංගිට පුතේ වයස අවුරුදු 6ක් විතර මූට 7ක් විතර. මෙහෙම තමයි මේ පවුල. පුංචි පවුල රත්තරන්. හරිද? තව ඉතින් තුන් දෙනා නිකන් නෙවෙයි අම්මයි තාත්තයි ඉන්නේ මේ තාත්තා මේ අම්මා කියන්නේ. තාත්තා කොටයි අම්මෝසයි මේ බගෙදි ඉන්නවා. හරි. එතකොට දැන් මේ කතාව වෙන්නේ මැයි මාසේ දවසක වෙන්න පුළුවන්. මොකද වෙසක් පහනනේ. දැන් මොන්න මේ ගෙදර වෙසක් පොඩ්ඩක් හදනවා. කවුද හදන්නේ නැත්තේ? අයියා තමයි වැඩි ඕගනයිස් කරගන්නේ. මොකද මේ ගෙදර ඒ වගේ ලොකු තේමාරුවක් තියෙන්නේ අයියට වෙන්න පුළුවන්. හරිද? මම මොකද කියන්නේ ඔයාලා තමයි මේක කරගන්නේ. හරි. මේ අයියා දැන් ඉතින් බට සුද්ධ කරනවා උඩ බට පලනවා මේ වැඩි අර පොඩි උන් දෙන්න බලාගෙන ඉන්නවා. පොඩි උන් දෙන්න බලාගෙන ඉන්නවා. මේ බලාගෙන ඉද්දි දැන් අයියා බට සුද්ධ කරන තරට නංගි මල්ලි දෙන්න ඇවිල්ලා මේක බලන් ඉන්න ගමන් උන් දෙන්නට ඕන වෙනවා මේ ඔය කොහොමද පුතේ මේ අයියලාගේ ආතල් එක තමයි නංගිව උස්සන එක. නිකන් අපිට බාල සහෝදරයෙක්ව සහෝදරියක්ව අවසලා ගන්න ආතල් එක නීහරකෙක් ලපු කරලා ගන්න බෑ. ඒ චිල් එක තියෙනවා. ඔයා බාල සහෝදරයෙක් සහෝදරියක් නම් ඒක දැනගන්න ඕනේ. මේ හන්දකෝ. ඔය චිල් එකේ ආපන් ඒ මිනියෝ. හරි. එතකොට දැන් නංගි කරන්නේ නංගි මේ ලොකු ගවුමක් යදන් ඉන්නේ අයියා සුද්ධ කරන බත එක එක අරගෙන නංගි තියා ගන්නවා කකුල් දෙකක් වේගෙන ඒ තියා ගන්නවා අර පොඩි එකාට අරුවට පෙනී කියලා ගවුමෙන් වහගන්න අරුවක බලන් හිටියා උඩ නිකන් ඉඳලානේ ඌ ඇදලා ගත්ත මේ බටි ඇදලා අරගෙන ඌ ගෙලගෙන තියාගත්තා. දැන් නංගිට මොනවද වෙන්නේ? නංගි ගෑස් දෙක රතු වෙනවා. නංගිට පද වෙනවා. මූණ රතු මූණ රතු වෙලා නංගි ඇස් දෙකේ කඳුල පුරවගෙන හිමීට අයියේ විපස්සට ඇවිල්ලා හොයියෙන් ටොක්ක්ක් දීලා නංගි දුවගෙන ගිහින් අම්මගේ එහෙම තමයි පොඩියෝ කොහොමත්ම එතන ඉන්නේ. මොකද හිටියොත් බබා හම්බ වෙනවා කියලා දන්නවා. හරි ඒ ෆයින් ෂේප් දෙන්නේ. එතකොට එහෙම ගිහලා දැන් ඒ කියනකොට ගෙදර පොඩි එකාව තමයි අම්මයි තාත්තයි වැඩිපුරම උරුතල් කරන්නේ. එතකොට අර වැඩි හිටියුන් ඔක්කොම වැරදි. දැන් එතකොට අම්මා මෙයාව නලවන ගමන් අයියට බනිනවා. බලන්න මේ පොඩි කිව්ව මේ තරහ ගසනෝ මොඩිය දැන් ඔන්න ඒ සීන් එක ඉවර වෙද්දි දැන් ඉතින් මල්ලි අයියා ළඟ ඉන්නවා වැඩි ආයෙ ටිකකින් මේ කියනවලු අලුත් ගවුමක් ඇඳගෙන හොඳ නිකන් මේ කියනවලු අලුත් ගවුමක් ඇඳගෙන හොඳ නිකන් ඇඟ හොදගෙන අලුත් ඇඳුමක් දාගෙන මෝරට පවුඩර් එහෙම දාගෙන නංගි ආයෙ ඇවිල්ලා ලැජ්ජට වාඩි වුණා උඩ. හරි උඩ නිකන් ඉන්නේ ආයෙ. ගඩක් කිනෝ. පවුඩර් දැම්මට මෝනේ ගදයක් නැහැනේ. ඊයා. ගවුම කැත. අර කියනගෙන දැන් ආපු එක නෙමෙයි. ආයෙ ඉන්න නිකන් මේ වුණා. ඊයා කටේ ඇති කිරියක් ලොකුකට වගේ. අර ගායි තරහ යනවා. මුන් දෙන්න නිතරම පොරාල. හරිද? අයියට ගහනක් නැහැ. ඌ වැඩේ ඉන්නේ. ඌ මේ වැඩේ කරමි. මොකද ඌගේ වයස් ගැප් එක
කොහොමද? ටිකක් ලොකු යුගේ වයස් ගැප් එක වැඩිනේ උට 14ක් විතරනේ. අර උන් දෙන්න තාම උගේ වයසේ භාගයක්වත් නැහැනේ. ඒ වගේ. එතකොට දැන් ඔහොම යන අතරේදී තව වෙලාවකදී අයියා දැන් පුතේ මේ මට ටික එකට තියලා වෙසක් කූඩුව, ඒ කියන්නේ මේ කූඩුව ලොකු කූඩුවක් හදන්නේ, කියන්නේ පැටවු කූඩුත් එක්ක ලොකු කූඩුවක් තමයි හදන්නේ. ඉස්සර ඉතින් ගෙවල් වල ලයිට් එහෙම නැහැ. පත්තු කරන්න තියෙන ඉටිපන්දම් හෝ ඒව තමයි පත්තු කරන්නේ. කොහොම හරි අඬේ. එතකොට දැන් ඉතින් අයියා මේ වැඩි උණපට ගැට ගහලා මේ වැඩි පටන් අරගෙන සවුකොළ එහෙම අලවන්න පටන් ගන්නවා. සවුකොළ අලවන දවසක මුන් දෙන්නට වැඩක් දුන්නා. මුන් දෙන්න එතන වාඩි වෙලා ඕම් මොකක් හරි එකට රණ්ඩු කරලා මුන් දෙන්න කොළ ගොඩ උඩ පෙරලෙනවා. අර සවුකොළේ ඔක්කොම පොඩි වෙනවා. අයියා ඇවිල්ලා මේ රණ්ඩුව බේරන්න හදන බෑ මොකුත් නෙවෙයි, අම්මා එනවා දෙකක් දෙනවා දෙන්නට. එළෝ දැන් දෙන්නම මුළු දෙකට ගිහින් අඬනවා. මල්ලි අර පැත්තේ අඬනවා, නංගි මේ පැත්තේ අඬනවා. දෙන්නම අඬනවා. දැන් විනාඩි 10ක් ගියේ නේ. ආයි නංගි අයියලා දෙවිත් අහනවලු, අයියේ අපි වලපොතේ සක්කුඩු මොකද කියලා. අරුත් නංගිගේ අතින් අල්ලගෙන අම්මා ඉන්නවද කියලා බලපල හොරෙන් ගහෙන් ගහට මුවාවි අයියා ඉන්න තැනට ආයේ ගිහින් බලාගෙන ඉන්නවලු. දැන් මෙතනදී උන් දෙන්න යාළුවෝ දැන් කවුරුතර අම්මා බලමින් නිකන් කොහොමින් ඔන්න දැන් පොතේ මුන් දෙන්න හොම් වැඩි ඉද්දි දැන් ඔන්න මේගොල්ලෝ දැන් වෙසක් කූඩුව හදලා ඉවරයි. දැන් පොය දවසේ හවස් වෙලාවේ ඉල්ලන් ඉන්නේ මේගොල්ලෝ. දැන් ඉතින් අයියා ගෙදර වැඩකාරයත් එකතු කරගෙන රතර විතර වැඩක් අහගෙන ඉන්න වැදගත් කතාවක් කියන්නේ. මේ කෙටි කතා ඉගෙන ගන්නම් මේ කතාවේ මේ. එතකොට මේ අයියා වැඩකාරයත් එක්ක හවුල් වෙලා මේ ලොකු කූඩුව පැටවු කූඩුත් ගොඩක් එල්ලලා මේක මේ උණ බටේක මෙහෙම ගැට ගහලා එල්ලන්න හදන්නේ පාර ළඟම. හරිද? එතෙන්ට අරගෙන ගිහිල්ලා ඔන්න දැන් ගැට ගහලා තිබ්බා. හවස පත්තු කරනවා කියලා ගැට ගහලා තිබ්බා. දැන් ඉතින් අර ගමේ පොඩි උන් එනවනේ. උන්ට මේක අල්ලන්නවත් දෙන්නේ නැහැ. මේ ඉල්ලන වෙලාවේ පොඩි උන් එනවා. කවුද දැන් මේක ගාඩ් කරන්නේ? නංගි මේ අයියයි. ඉරෙනවා එපා. එහාට වෙන්න. ඔය රැලි කෑගින් අයින් වෙන්න. ඒ දෙන්න දැන් මේක බලා ගන්නවා වැඩි. එන ඊට පොඩි උන්ට ඔය චූටි දේවල් පුතේ එන ලොකු දේවල්. ඒ කියන්නේ අපි ඒක විහිළුවක් අපිට. හැබැයි මේ පොඩි උන්ට මේ වෙසක් කූඩුව කියන්නේ මේ නිකන් සවුකොළ අලපු එක උන්ට මාර දෙයක් කියන වව් එකක්. හරිද? උන් එන බලාපොරොත්තු වෙන්නේ අද රැයට මේක පත්තු කරනවා කියලා. ඒක බලලා උන් ආස්වාදයක් ලබන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. ඔන්න දැන් අවස් වුණා. අයියා ඉතින් සුදු එකක් සුදු ඇඳුමක් එහෙම ඇඳගෙන ඉතින් කට්ටියම දැන් ලෑස්ති වෙලා. දැන් ඉතින් මේක ආයේ බිමට බාලා ඉටිපන්දම් අරගෙන දැන් ඉතින් ඉටිපන්දම් මේවයි ගහලා තව ඉටිපන්දමකින් අයියා දැන් මේක බොහොම පරිස්සමට කරන්න ඕනේ වැඩක්. මොකද සවුකොළේකට හරි ඇවිලුවොත් වැඩේ ඉවරයි. බොහොම පරිස්සමට මේක පත්තු කරනවා. දැන් අයියා වැඩේ ගානට කරගෙන යනවනේ. මේක බලන්න හිටපු පොඩි එකාට මට නිකන් කරන්න පුළුවන් වගේ උන්ට හිතෙනවා එහෙම. මට නිකන් පුළුවන් වගේ නේද? ඌ තොරෙන් ඉටිපන්දමක් අරගෙන ඌ ඒක පත්තු කරගෙන එකක් පත්තු කරා. ඌට එන සන්තෝෂයි එක පත්තු වුණානේ. මට පුළුවන්. ඊළඟ එක පත්තු කරනකොට රැල්ලකට ගිනි ගත්තා. ඒ ගිනි ගත්ත එක ඇවිල්ලා අර පැටව කූඩුව ගිනි ගන්න පටන් ගන්නවා. ඒ කූඩුවෙන් අනිත් එකට දැන් ගිනි ගන්නවා. අයියා දුවගෙන ඇවිල්ලා අර පැටව කූඩුව අයින් කරන්න හදනවා. එතනින් අම්මට උඩු අයියාගේ ඇඳුමට ගිනි ගත්තා. මේ ඇඳුමට ගිනි ගත්ත තාත්තා දුවගෙන ඇවිල්ලා අයියාගේ ඇඳුම එරලා විසි කරලා අරද බැලුවාම අයියාගේ මේ අතහරිය පොඩ්ඩක් පිච්චිලා. වෙසක් කූඩුව තනි කරම ඔක්කොම ගිනි ගොඩක් එහෙමම ඇවිලින්න දුන්නා. තනි කරම ගිනි අරගෙන අවුල් වෙලා ගියා. හරිද? දැන් ගෙදර එකම භීෂණයයි. අර පොඩි උන් දෙන්න පට්ට විදිහට බය වෙලා දැන්. අද පොඩි එකම වීක් නෑ.
ඉන්නෝ දැන් මොකද කරන්නේ තාත්තා අයියව කරත්තේ දාගෙන වේද ගෙදරට අරගෙන ගියා හරිද අම්මා කුස්සියේ කාමරේ නංගිත් ඉන්නවා මේ පොඩි එකා මල්ලි ඇවිල්ලා ස්තෝකුයි වාඩි වෙලා උඩන් කල්පනා කරනවා මං හින්ද තමා මේ පොළොව ගිනි ගත්තේ තාමත් අයියව අරන් එන පාටක් නෑ දැන් ගොඩක් හවස් වුණා මං හිතන්නේ අයියා මැරිලා ඇති දැන් මේ කල්පනා කරන්නේ අයියා මැරිලා දැන් ඊළඟට පණිවිඩයක් එනවා නම් එන්න ඕනේ මේ මල ගෙදර ගැන දැනුවත් කරලා තමයි දැන් කරත්තේ රෝදේ සද්දය එනකොට මුගේ හදවත ගෑනෝ අයියා මැරිලා දන්නේ අයියා මැරිලා දන්නේ හරිද මූදෙන් කරත්තේ උන්න ගේ ළඟටම ආවම අනේ අයියාගේ අතට බැන්ඩේජ් එකක් අගේ උතාගෙන අයියට මොකුත් වෙලා නැහැ හරිද අයියයි නම් පොඩි තුවාලේ පිටිලා ඉතින් ඌ හිතන්නේ හැරෙන්නේ නැහැ හරිද අයියා ඇවිල්ලා අර මේ ඔතපු වෙලපු අතත් එක්ක හරිද ගිහිල්ලා අම්මා හිටපු කාමරේට ගිහිල්ලා අම්මගේ කකුල් දෙක ළඟ මේ අයියා වාඩි වෙනවා අම්මා අයියාගේ ඔළුව අත ගන්නවා නංගි නිදි හරිද මූඩ් දැන් කර ගියා ගන්න දෙයක් නැහැ මේ පොඩි එකා යනවා කාමරේට හිමීට ගිහිල්ලා අයියා ළඟින් වාඩි වෙලා අයියාගේ අත අල්ලගෙන රීදෙනවද කියලා නිකන් එහෙම අහන්නේ නිකන් අර අත අල්ලගෙන අත දිහා බලනවා හරිද එතකොට අම්මා කියනවා කුස්සියට ගිහින් මේ බත් ඉල්ලගෙන කන්න මල්ලිද කියන්නේ පොඩි එකාට ඌ ඒක ඇහුනේ නෑ වගේ ඌ අඬන්න පටන් ගන්නවා එතකොට අයියා අර තුවාල වෙච්ච අතම මල්ලිගේ ඔළුවෙන් තියලා ඔළුව අත ගන්න ගමන් මල්ලි අඬන්න එපා ඔය වෙසක් කූඩුව ගෙන ගත්තට අපි ඊළඟ අවුරුද්දේ ඊට වඩා ලොකු වෙසක් කූඩුවක් හදමුකෝ කියලා කියනවා පහවදා උදේ ඒගොල්ලෝ බලනකොට දැක්කේ අර නිකම්ම මේ පිච්චිලා ගියපු ඇටකට කොට සතෙකුගේ ඇටකට කොටක් වගේ තියෙන මේ වෙසක් කූඩුව කියන ඔච්චරයි